see a change for you someday, but I can't help the way I feel. Wish I was good, wish that I could. එක හිතන තරම් මට නම් හරි අමාරුයි වීග් එක දාගෙන ඉන්න. මම නම් ආසයි ඉතින් Hi වීග් එක guys, ගලවලා welcome back to my නිදහසේ YouTube ඉන්න. channel. අද මම ඔයාලට එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ ජීවිතයේ අමතක කරන්න බැරි ජර්නි එකක්. ඉතින් අපි මේ යන්නේ හොස්පිටල්. ඉස්සෙල්ලාම අපි බර කිරන්න ඕනි. ඊට පස්සේ තමා මගේ weight එකට ගැලපෙන ඩෝස් එක අරන් කිමෝ ඩ්‍රග්ස් හදන්න ගන්නෙ. ඔන්න ඊට පස්සේ සුපුරුදු පරිදි කැනියුල් එක දාලා මේ කිමෝ ඩ්‍රග්ස් දෙනවා. ඉතින් උදේ 9ට විතර පටන් ගත්තම හවස 4 විතර වෙනකම් එක දිගටම කිමෝ එක දෙනවා. ඉතින් ඇත්තටම කිමෝ දෙද්දී ඇඟ පිච්චෙනවා, බ්ලඩ් වෙයින්ස් ඩැමේජ් වෙනවා, කන්නත් බෑ, කට හරිම තිත්තයි. ඒ එක්ස්පීරියන්ස් එක ඉතින් හරියටම තේරෙන්නේ කිමෝ ඩ්‍රග්ස් ගත්ත කෙනෙක්ටම තමයි. ඉතින් ඒක ඉවර වෙනකම් නිදාගන්න එකයි කාටූන්ස් බලන එකයි තමයි රාජකාරිය. You know what was the worst thing? මෙහෙට ගොඩක් සිග්නල් අඩුයි. ඔන්න ඊට පස්සේ ඩොක්ටර් කෝල් කරලා ඇහුවා සනුති vlog එක කරනවද කියලා. ඉතින් මට කියන්න බැරුණානේ. He's my doctor, Professor ලාලේන්ද්‍ර. ඇත්තටම මගේ ඩොක්ටර් පැනල් එකයි නර්ස්ලයි හරියම සපෝටිව්. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා කැන්සර් ටයිප් එක මොකක්ද, සිම්ප්ටම්ස් මොනවාද? ඉතින් short and sweet මම කියන්නම් because it's a long story. හරියටම 2025 ජූන් මුල ඉඳන් මට තද කොන්දේ අමාරුවකුයි හුස්ම ගන්න අමාරුවක් වගේම වම් කකුලේ jerky movements තමයි symptoms විදියට ඉස්සෙල්ලාම ආවේ. ඉතින් අපි ගොඩාක් පණ්ඩිතයිනේ, අපි ඩොක්ටර්ස්ලානේ. මොකක් හරි ගැස්සෙන ගතියක් ආවොත් අපි හිතන්නේ නියුරෝ ප්‍රශ්නයක් කියලා. Trust me ළමයි, don't do that. From my life experience මට කියන්න තියෙන්නේ first you should go for a physician. Dr. Arjun De Silva තමයි මගේ life savior. ළමයි එතකම් මට නොකියුව ලෙඩක් නෑ. මානසික ලෙඩක්, මේ වයස එක මොකක් හරි ප්‍රශ්නයක ඉන්නේ. ඉතින් ප්‍රශ්නක තමයි මොකක්ද මේ ලෙඩේ කියලා හොයාගන්න එක. වෙන ප්‍රශ්නයක් නෑ කිව්වට ඇහුවෙම නෑ. අනේ මන්දා අන්තිමට මම TB වලටත් මාස 2ක් බෙහෙත් බිව්වා. මහම මැරෙනවා නම් මෙලහකටත් මාව මැරිලා. ඉතින් මේ ඔයාලා දකින්නේ කිමෝ වල side effects. නියපොතු පාට වෙනස් වෙනවා, අත්වල නහර නිල් වෙනවා, සමහර අයගේ නම් කළුත් වෙනවලු. ඒත් දැන් ඉතින් යමු අපි රියල් ස්ටෝරි එක බලන්න. ඔයාලා මේ දකින්නේ මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකට කැන්සර් හොස්පිටල් එකට ගියපු ගමනක්. මේ වෙද්දිත් මම මගේ ඩයග්නෝස් එක ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නෑ. ඉතින් ඔහොම ඉද්දී මට සර්ජරි එකක් කරන්න වුණා. ලංස් වල ලිම්ෆ් නොඩියුල් සෑහෙන ප්‍රමාණයක්ම අයින් කරා. ඒ සමහර ඒවා බයොප්සි වලට ගත්තා. එයාලා කිව්වේ නම් it will take only 30 minutes කියලා. But actually it took 3.5 hours. And then here's the outfit check before going for the surgery. අසනීපයි කියලා ලයිෆ් එකේ ඔක්කොම දේවල් මිසප් කරගන්න බෑනේ ළමයි. So this is me in the office. ඔෆිස් එකට ගිහින් එද්දී රෑ 8:00 විතර වෙනවා. එහෙම ඉතින් හොස්පිටල් එකේ. ඕක තමයි ඉතින් ඉස්සර රූටින් එක. ඔෆිස් එකේ මට ඉස්සර විහිළු කරේ අමින මේ දවස්වල රීග්‍රෙෂන් ටෙස්ටිං කියලා. ඔන්න ඉතින් ඩිසෙම්බර් මුල තමයි මම දැනගන්නේ මට ක්ලාසික් හොජ්කින් ලින්ෆෝමා කියලා. ඒක තියෙන ෆයිනල් ස්ටේජ් එකේ වුණත් ඒක කියුරබල් කැන්සර් එකක්. ඔන්න ඉතින් දැන් හිතන්නවත් නැති විදිහට මගේ ලයිෆ් එක චේන්ජ් වෙන්න පටන් ගන්නවා. So this is my last day physically at the office. අපි මේ සීක්‍රට් සෙන්ටර් කරනවා. ඉතින් එදා ඉඳලා ඉන්ටර්න්ෂිප් එක ඉවර වෙනකම්ම මම work from home තමයි වැඩ කරේ. ඊට පස්සේ මේ සඩන් මීට් අප් එකක්. මගේ අසනීප දැනගත්තට පස්සේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා හිතලා මම මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක මම ආසම තැනකට ගියා. ඕනිම දෙයක් පටන් ගන්න කලින් තමන්ගේ ආගම සිහි කරන්න ඕනිනේ. ඒක අපි හැමෝම පුරුදු වෙලා ඉන්න දෙයක්. ඉතින් ඔයාලා මේ දකින්නේ අපි රුවන්වැලි මහා සෑයට ගියපු ගමන. ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ එක. මම හැමදාම ඉන්දියන් පන්න තමයි මේ
prices තියෙන්නේ when compared to ශ්‍රී ලංකා. මේ ඔයාලා දකින්නේ පොංගල් රයිස්. මතක් වෙද්දි නම් මගේ කටට තාමත් කෙලවුණා. The best part is මගේ PET scan එකේ results හම්බුනාම යාළුවා මට කිව්වේ chemo is working against my disease කියලා. ඉතින් ඇත්තටම එදා පුදුම සතුටක් තමයි දැනුනේ. එදා තමයි තේරුනේ අපි මොන තරම් ප්‍රෙෂර් එකක හිටියද කියලා. ඇත්තටම මට ඒ දවස් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. And then we took some photos together to keep as memories. And it really does. තාමත් මේව බලද්දි හරියම සතුටුයි. These are the people who are my real supporters from the beginning to the end of everything that I am doing. ඇත්තටම යාළුවා නැත්තම් මගේ ජීවිතේ මට නම් හිතා ගන්නවත් බැහැ. තාත්තා මගේ ලෙඩේ දැනගත්තම මට කිව්වේ ඔයා බය වෙන්න එපා මම ඔයාව හොඳ කරනවා කියලා. ඉතින් ඊට පස්සේ සතුට සමරන්න කියලා අපි ගියා බීච් එකට. බට් අපේ ලංකාව තරම් නම් මට ලස්සනක් තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි මේ ඩිනර් එකට තලප්පත් කටි රෙස්ටොරන්ට් එකට ගියා. It was so good. ඔයාලත් ගියොත් අනිවාර්යයෙන්ම try කරන්න. ඉතින් ඊළඟ දවසේ අපි ගියා ලන්ච් අරගෙන එහෙමම shopping. But I didn't get any pics because I'm really shy. මේ ඇවිල්ලා night bazaar එක. අපි මෙහි පොඩි රවුමක් දැම්මා ඉතින්. අපි දැන්නේ departure එකට airport යන ගමන්. Because ඊට පස්සේ දවසේ උදේ මගේ chemo session එක වැටලා තිබ්බා. And then we came to our home and then suddenly some of my friends made a surprise for me and yeah, let's call it a day. දැන් නම් ඉතින් කියවලම මහන්සි ළමයි. So තවත් පුංචි vlog එකකින් ඔයාලව මම හම්බ වෙන්නම්. So stay tuned. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් drop a comment. See you. Bye bye.